කොහොමද අපේ කස්ටමර් නැවතත් අපි ළඟට ගෙන්න ගන්න? අපි ඒ ගැන කතා කරමු. ඔයා රෙදි මහන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඒ නිසා අහන්න. ඉතින් කස්ටමර් කෙනෙක් ඔයා ළඟට ඇවිල්ලා ඩිසයින් එක පාර දුන්නට පස්සේ ඔයා ඒ රූප සටහන පොතේ ඇඳගෙන මෙෂර්මන්ට් එක අරගෙන විතරක් මදි. ඒ කස්ටමර්ට ටිකක් ඔයා කිට්ටු වෙන්න ඕන. ඒ කියන්නේ එයාට ඔයා හොඳ ගුණ යහපත් කෙනෙක් කියලා එයාට හැඟෙන්න ඕන. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් බලාපොරොත්තු වෙනවා අර මහන කෙනා හොඳ එයත් එක්ක සුහදශීලීත්වයක් ඇති කරගන්නවට. මොකද එයාගේ ඩිසයින් එක එයාට ගැළපෙනවද නැද්ද කියන එක කතා කරගන්න පුළුවන් සුහදත්වයක් ඇත්තටම එයා බලාපොරොත්තු වෙනවා. මොකද ඔයා ලස්සනට එයාගේ ඇඳුම මාලා දුන්නොත් එයා ලස්සන වෙන්නේ. එතකොට ඔයා එයා සමග කතා බහ කිරීමෙන් එයාට හිතෙනවා නැවතත් ඔයා ළඟට පැමිණෙන්න. එතකොට අපි බලමු කස්ටමර් කෙනෙක් කොහොමද ඔයාගේ ඩිසයින් එක ගැන හිත සතුටු වෙන්නේ. එතකොට කස්ටමර් දැන් ඇඳුමක් ඇඳට පස්සේ ඒ පිටෝන් එකකින් පස්සේ ඔයාට පේනවනේ එයාගේ අඩුපාඩුවක් මොකක් හෝ තියෙනවද නැත්නම් අඩුපාඩුවක් නැද්ද ඔයා මහපු ඇඳුම. එතකොට ඔයාට පුළුවන් විවෘතව එයත් එක්ක කතා කරන්න ලස්සනයි ඔයාට මේ ඇඳුම ඇත්තටම ලස්සනයි. අපි නැවතත් මේ වගේ ඩිසයින් එකක් කරගමු. ඒ කස්ටමර්ට මේ ඇඳුම නොගැලපෙනව නම් ඔයාට පුළුවන් කතා කරලා කියන්න. ඔයාට මේ ඇඳුමට වැඩිය මෙන්න මෙහෙම මැහුවොත් හොඳයි. එතකොට එයා හිතනවා මට මේක නොගැලපෙන නිසා තමයි මේ මහාන කෙනා මේ විදියට මට කියන්නේ. ඇත්තටම එයා හොඳ කෙනෙක් තමයි ඒ නිසා තමයි මට මෙහෙම කිව්වේ. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕන කස්ටමර්ගේ හිත ඇත්තටම දිනා ගන්න නම් ඔයා සුහදශීලීත්වයක් ඒ කස්ටමර් සමග ඇති කරගන්න. ගොඩාක් අපි මනුස්සෝ හැටියට අපේ ගුණගරුකත්වය ඇත්තටම හරිම වටිනවා. අපි ගුණගරුක මිනිස්සෙක් වෙනවා නම් ඒක ගොඩාක් මේ සමාජයේ ජීවත් වෙන්න ඇත්තට මේක වටිනවා. කස්ටමර් කෙනෙක් එක්ක විතරක් නෙමෙයි අපි සමාජයේ පාරකට බැස්සහම ඇත්තටම අපි ඕනම කෙනෙක් එක්ක සුහදත්වයකින් ඉන්නවා නම් අපිට ඇත්තටම ජීවත් වෙන්න හරි ලේසි. අපි ටිකක් අර ගෙම්බර් පෙන්නනවා කියන්නේ අන්න එහෙම ගෙම්බර් පෙන්නනවා කියලා වචනයක් තියෙන්නේ අන්න එහෙම හිටියොත් අපේ කස්ටමර් නැවතත් අපි ළඟට පැමිණෙන්නේ නැහැ. මොකද එයා හිතනවා අපෝ එයා ළඟට නම් ආයි යන්නේ නැහැ නැවත මම එහෙම කියලා හිතනවා. ඉතින් ඔයා හැම තිස්සෙම හිතන්න ඕන අපේ කස්ටමර් නැවත අපි ළඟට ගෙන්න ගන්න නම් එයත් එක්ක සුහදව කතා බහ කරලා එයාගේ ඇඳුමේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක තේරුම් කරලා දීලා නැවතත් අපි මේ ඇඳුම මේ විදියට මහන්න නැතුව වෙන විදියක් මහමු කියලා කතා බහ කරලා අන්න එහෙම සුහදත්වයක් ඇති කරගන්න. ඔයා හොඳ මිත්‍රත්වයක් එයා සමග ඇති කරගත්ත තාක්කල් ඔයා ළඟට එයා එනවා. මොකද අපි රෙස්පෙක්ට් එකට හිටියොතින් කස්ටමර් කැමති නෑ. අපෝ ඔයාගේ තියෙන ආඩම්බර මූණේ ලේ කලඳක් නෑ. ඔන්න ඔහම කියන කස්ටමර්ස්ලා ඕන තරම් ඉන්නවා. ඉතින් සිනාමුසුව සෑම විටම සිනාමුසුව ඉන්න එන කස්ටමර් සමග